ඈ මොකද දැනෙන්නේ? අට සන්තෝෂයි. බත්නික. ඔන්න. කොහමද ඒක? මේ බේනවනේ බෝලිම තාම අපේ එක නෑ. අපේ එක තාම නෑ. මම මෙලාට මලේ දැන් මුලත් 20ක් විතර කාර්ය කරයි. දැන් මේ මල්ලි දැන් නම් බඩු ඇවිල්ලා තියෙන්නේ. අන්න අරක තමයි වාහනේ. ඔන්න දැන් එළියට එනවා. ඔන්න. වාහනේ නේද? ඔන්න. කෙලිම ඔටෝඩෝ. ආයේ බත්නික. ඔන්න. කොහමද ඒක? පුෂ් ස්ටාර්ට් තියෙන්නේ. ඔන්න අපි හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් 1 එකේ ගේට් 1 එකේ ඉන්නේ. දැන් ඉතින් සෑහෙන වෙලා ඉන්න වෙන්නේ නේද? ඉන්න වෙයි ටිකක් ඒක වාහනේ ගේනකම් ඉන්න වෙනවා. ඉමු. අතෙන් යමු වෙනකොට නේ. ඔන්න මෙතෙන් ඇවිල්ලා ඉන්නේ. කුසර් මේකත් ඒ මුල්ම තමයි. තවත් එකක් තියෙනවා. ඉතින් සෑහෙන වාහන ටිකක් දැමේ දැන් නම් 7ක් විතර එළියට ඇවිල්ලා තියෙන. තාම අපේක නෑ. ඉතින් බලමු කොහොමද කියලා. අපේ ඉස්සර තමයි ගොඩක් වැඩි. මේ බලන්න ලස්සන වාහනයක් නේ ටොප් එක. ඔන්න තියෙනවා යාරිස් එකක්. අපේ යාළුවොත් මේවා අරන් තියෙනවා. යාරිස් එකේ ඔන්න මෙහෙම තමයි තියෙන්නේ යාරිස් එක. සෑහෙන ලස්සනක් තියෙනවා. හොඳයි. ඔන්න යාරිස් එකක් එනවා අපේ එන්න තියෙනවා. අපේ යාළුවෙකුට තමයි මේකක් එන්නේ. ඒකෙත් වීඩියෝ එක එනවා. ඒක නම් වීඩියෝ එක කරන්න එනවා. එන්න වෙනවා කොහොමද? එන්න ජෙවික් සර්ටිෆිකේට් සර්ටිෆයි කරලා තියෙනවා. නැත්නම් ලස්සන වාහනයක් තියෙන තව එකක් පුඩු බලමු. හලෝ අයියා. අයියා තමයි මේ අපේ පළවෙනි වාහනේ ගත්තේ නෑ ගත්තේ වයින් පළවෙනි වාහනේ අයියාගේ වාහනේ තමයි එන්නේ නේ එන්නේ පළවෙනි එන්නේ දැන් අයියාත් ඇවිල්ලා ඉන්නේ මේ කීනද කොහිනද අපි දැන් මල්ලි මේ මාතලේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ ඕ මාතලේ මේ අයියාගේ හොඳ මේ යාළුවෙක් ඉතින් වාහනේ ගත්තා ඉතින් මේ දැන් මුලින්ම සෙනසුරාදනේ ඔය පොඩි එහෙම වෙනවා ඉතින් ලංකාවනේ මේක ලංකාව ඉතින් මේ අයියා කියන්නකො මොකද මේ වාහන ගත්තේ ගැන මොකද ඔයාලට මේ මට හිතෙන්නේ බලන්න දැන් මෙලා මම මෙලාට මලේ දැන් මුලත් 20ක් විතර කාර්ය කරයි දැන් ඉතුරුනේ වාහනේ ආවම කතා කරමුනේ දැන් මේ ඉන්න බලාගෙන ඉන්න කියන දැන් අපි බලාගෙන ඉමු එනකන් තමයි ඉන්නේ අපි දැන් බලාගෙන ඉන්නවා ඒ දන්නේ ඈ මේ බේනවනේ බෝලිම තාම අපේක නෑ අපේ එක තාම නෑ අපි බෝලිම බලාගෙන ඉන්නවා අපි ආවම ගියමු මාතලේ කොහෙද? මම මගේ මාතලේ ටවුන් එකේමයි. ටවුන් එකේම වුණා. අයියා ඔක්තියෙන් ගුරුවරයෙක් නේ කියලා ආරංචි. අයියාගේ නම මොකද? මම බාලසූරිය අසංක බාලසූරිය. ඔන්න අයියාට තමයි වාහනේ පරවෙන ගෙන්නේ මොකද්ද කියලා අපි බලමු. ආවන් පස්සේ දැන් එළිය දෙනවා කරවලේ බලන්න වෙයිද දන්නේ නැහැ. අනේ මොකද ඔබට දැන් මතියනවා. ඔව් එහෙම ගතියක් තියෙනවා නේ කොට. ලයිට් එක යන ගතියක් තියෙනවා. ලයිට් එක යන ගතියක් තියෙන බලමු. අපි බලමු වාහනේ ආවන් පස්සේ අයියත් එක්ක කතා කරමු. මේ අයියාගේ අක්කලා සිය ෆැමිලියම පැමිණ ඉන්නේ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ හැමෝම ඉන්නවා අයියා අක්කා සැර කරාද අක්කා ඉවසීමෙන් ඉන්නවද ඉන්නේ සෑහෙන උත්තර විතර කියනවා තමන්නේ අවසානයේ බලාපොරොත්තු ඉටු වෙනවනේ ඒ ඇද්දි කොහමද ඉවසලා කියන්නේ මාතලේ ඉඳලා ඉවසන්නේ නේද මාතලේ ඉඳලා ඉවසනවා කවද ඉඳලා try කරා මේක යන්න නේද දැන් කොච්චර කල්ලා අපි try කරා දැන් අපි try කරන්නේ පෙබරවාරි 1 වෙනිදා ඉඳලා තමයි මේ උත්සාහය
පෙබරවාරි මාසේ ඒ කියන්නේ අය LC ඕපන් කරේ කොයි කාලේද? අපි LC ඕපන් කරේ මල්ලි පෙබරවාරි 21 තමයි විදුනේ. ඊට LC ඕපන් කරා 24 වාහනේ ගන්නත් අය සති 3ක් try කරා. සති 3ක් try කරා. ඒකවර try කරන්නේ බලලා. නෝම තමයි ඉවසීම කොහොමද? පෙබරවාරි මාසේ තමයි ඉවසන්නේ. කලින් කාර්යය ඉදුණාගේ සැප්තැම්බර්. ඒ ඉඳලා මේ වෙනකන් ඉවසන්නේ. දැන් අපි තාම වෙලාවයි. දැන් මේ අපි LC ඕපන් කරලා තමයි මාස එකමාරක් විතර කියනවා නේ මාඩ අර සිටින් වල මේ අවුරුදු නිවාඩුව දෙනවා. ඒක කොහොම තමයි කාලේ යන්නේ. ඒත් ඉතින් ඉවසනවා. තා පොඩි කියලා පියසත් වෙනවා. තව පොඩ්ඩක් ඉවසමු. ප්‍රතිඵල වෙන්න උදේ. අප්‍රේල් 28 ඔන්න හම්බන්තොට අප්‍රේල් 28 5යි 24යි වෙලාව. ඕකේ අයියා ඕකේ එනේ ඒකේ. මේකද මේ වෙලාව තව පොඩ්ඩ වෙලාවක් බලමු. අපි වාහනේ එනවා එබොලේ එනවා. ආවා. ඔන්න වාහනේ. මෙන්න වාහනේ. මේ වාහනේ. මෙන්න වාහනේ Nissan Rooks එක. අර ඔෆිස් එක පට්ට ලස්සන අයියා. එන අක්කා සතුටුයිද? බලාන හිටියේ නේ මේ ඇවිල්ලා ඉන්න මාතලේ නන්නේ. උදේම කට්ටක් කෑවේ නේද අක්කා? හලෝ දුව කොහමද? සතුටුයිද? අනේ මල්ලි දැන් නම් බඩු ඇවිල්ලා තියෙන්නේ. දැන් පට්ට සතුටුයි නේ. බට්ට සතුටුයි වාහනේ නේද අයියා? බඩු තියෙන හැකි බැලුවේ නෑනේද? ඇති නේද? ඔන්න අපේ වාහනේ එනවා. අන්න අරක තමයි වාහනේ. ඔන්න දැන් එළියට එනවා. ඔන්න එනවා. මෙන්න වාහනේ. ඔන්න අපේ වාහනේ. ඔයා කාර් එක ගන්න ඉස්සරහට. ඔන්න පුරා කියලා. අයියා සන්තෝෂයිද? අයියා කියන්නේ ඉතින්. ඈ මොකද දැනෙන්නේ? පට්ට සන්තෝෂයි අයියා. සෙටප් එක දාගන්න තියෙන මෙතන. සෙටප් එක දාගන්න හරි මේක වහන්න. කොහොමද? සතුටුයිද? සතුටුයි? ඔන්න ඉතින් අපේ වාහනේ ගත්තා අක්කායි අයියාගේ වයිෆුයි අක්කායි ඔක්කොම ඔන්න අයියාගේ නමක්ද කියන්නේ අයියා? හර්ෂජිත් අයියලා තමයි මේක අපිට ක්ලියර් කරලා දුන්නේ. ඉතින් අයියලා තමයි ඉතින් ක්ලියර් කරලා දෙන්නේ. ඉස්සරහට උන් අපිට හැමදාම ඉන්න බෑනේ. ඉතින් අයියලා වීඩියෝ දාලා එවනවා අපි ගන්න වාහන. ඒ වගේ වීඩියෝ ක්ලිප් ආවොත් අයියා තමයි ගොඩක් වෙලාවට එවන්නේ. අයියාගේ තව යාළු සෙට් එකක් ඉන්නවනේ. එයාලගෙන් වීඩියෝ අරගෙන එවනවා. ඒක දාන්න. ගන්න පුළුවන් කටුවේ එක්සිට් එක ළඟ එකේ. highway star hybrid. මලිය තේල් එක දාගන්න. ඔන්න පිටිපස්ස මේ වගේ ඉඩක් තියෙනවා. මෙතන ටූල් කිට් එක තියෙනවා. ඔන්න ඔන්නම තමයි තියෙන්නේ මේ පැත්තට සයිඩ්. ඔන්න මේ වගේ සැප පහසු හොඳ පුටුවක් තියෙනවා. ෂෝයි කියන දුවලා මෙන්න මේ වගේ මීටර් බෝඩ් එකක් තියෙනවා. අපයක් තියෙනවා. පට්ටද අයියා? ආනේ ඔන්න ඔය විදිහට සීට් එක ඊට පස්සේ පිටිපස්සා මේ වගේ හොඳ ඉඩක් තියෙනවා. මෙතන තියෙනවා charging port එක USB port එකක් තියෙනවා පිටිපස්සට දීලා තියෙන ඒ වගේ. මේ AC පිටිපස්සට AC තියෙනවා. මෙතන ෆෑන් එකක් තියෙනවා. AC ටික තියෙනවා. දුව කියන්නද? මේ වගේ පිටිපස්සා මෙහෙම එක කප් හෝල්ඩර් එකක් තියෙනවා. පොඩි ටේබල් එකක් වගේ තියෙනවා. මෙතන පිටිපස්සෙම බෆල් එක තියෙනවා. ස්පීකර් සෙට් එක තියෙනවා. මෙතනත් ඔන්න මොනවද දාගන්න පුළුවන්. ඔන්න මෙහෙම ෆොටෝ තියෙන්නේ. ඔන්න එයාම ලොක් කරගන්නවා. ඔන්න එයාම ෆොටෝ ඩෝ ඇරෙනවා. එතන මේකත් හොඳයි. ඔන්න
ඔන්න කෙලිම ඔටෝඩෝ ආයේ බටන් එක ඔන්න කොහමද ඒක ආයේ හැන්ඩල් එකෙන් මේව කරන්න ඕනේ නැහැ ඔටෝඩෝ මෙතන තියෙනවා මෙතන සුක්කානමඩවත් ඒ පව ඔක්කොම කී සෙට් එකම තියෙනවා ඉස්සරහා මෙතන ඒ ලයිට් සෙට් එක අක්කා මොකද කියන්නේ හොඳයිද ඊට පස්සේ මෙතන ලොකර් එක තියෙනවා මේ AC හොඳටම මෙතන AC බටන් ටික ඊට පස්සේ ඒ ටික තියෙනවා මෙතන ජියර් එක එන්න මේ විදියට ඊට පස්සේ මෙන්න මේ වගේ අත තියාගන්න නැක්කන මේක මෙහෙම කරගන්නත් පුළුවන් ඔන්න ඒ වගේම කියන්න ඕනේ මේක පුෂ් ස්ටාර්ට් තියෙන්නේ හරියි ඔන්න ඇතුළතත් ඉතින් ආයේ සුපිරියටම තියෙනවා අය බලන්න දෙන්නේ මේක කිලෝමීටර් කීයද 2800 දුවලා තියෙන්නේ මේක ඔන්න කිලෝමීටර් 2800 දුවලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන්ම තමයි පොදා ගන්න විතරයි තියෙන්නේ දුවිලි ඔව් වටේට ඔක්ෂන් වලින් බලලා බිට් කිරීමේ ප්‍රතිඵල තමයි නේද අන්න හරි අයියට ඔන්න වාහනේ හම්බුණා ඉතින් කියන්නකෝ ඔයාම කියන්නකෝ මොකක්ද කියලා ඔක්කොමනේ කියන්නේ ඉතින් මේක බලන කට්ටිය අයියා හිතර පිටිර මොනවද කියන්නේ අයියා මේක දැන් අපේ මේ සැරේ අයියා ගොඩක් කලින් වාහන ගෙනලා තියෙනවා මේ පාර මේ පළවෙනි එක ඉතින් අයියා කියන්නකෝ මේක අපෙන් වාහනයක් ගන්න කට්ටිය කොහොමද අයියාට මලින් මේ වාහනයක් කරවලා ඊට වඩා හොඳටම දේවා කියන්නේ බයරක වැඩි කවුරුහරි අපෙන් ගන්නවා නම් අනිවාර්යෙන් බයරක නෝර්මල් ඉන්න වාහනේ මේවත් එහෙම ඔන්න එහෙනම් ඉතින් අනිවාර්යෙන් ඔන්න අපේ නම්බර්ස් තියෙනවා කතා කරන්න වාහනයක් ගන්නවා නම් අපිට කතා කරන්න ඔව් රෙජිස්ටර් කරමු දැන් අපි වැඩක් නැහැ කියලා මාර කට්ටක් යයිම ඒවා හොන්න පුතා මොකද හිතේ මොකද හිතින් සතුටුනේ දැන් ඉතින් පුතාට තමයි ඊළඟට නේ දැන් වයස කී දැන් 16 ඒ කතාව කරගෙන මෙතන ප්‍රින්ට් අවුට් එක ඔය කඩේක කඩකින් හරි කතා ඊයේ පෙරේද මහන්සිය ගියා නේද අනිවාර්යයෙන් ඊයේ පෙරේදා දීප මහන්සිය සන්තෝෂයෙන් මේව සන්තෝෂයෙන් යද්දි නේද ඔන්න හම්බන්තොට වරායේ සිට අපේ පළවෙනි වාහනය ඔන්න ඉතින් අපේ දවස් 3ක මහන්සිය දවස් 3ක් වුණේ ඉතින් අපේ අඩුපාඩුවකින් නෙවෙයි නේද මේ අඩුපාඩු නෙවෙයි ඔබ දන්නවා ඉතින් ලංකාවේ වැඩ තමයි අයියේ තව එකක් මේ දැන් මේකේ වොරන්ටි බුක් එකක් වොරන්ටි බුක් එකක් එනවා වොරන්ටි ඒක කොහෙටද දෙන්නේ ලක්ෂයක් මට එනවා මම ඒක දෙනවා ඒක කස්ටමර් දැන් ආව ඩොකියුමන්ට් මොනවද දැන් ආවේ ඔරිජිනල් ඉම්පෝර්ට් ඩොකියුමන්ට්ස් ටික ආවේ ඒ කියන්නේ ඉම්පෝර්ට් කරනකොට අවශ්‍ය ඩොකියුමන්ට් තමයි සා ඒ ටික ඕන වෙනවා රෙජිස්ටර් එකට රෙජිස්ටර් එකට ඕන ඒ ඔක්කොම වාහනේ ඇතුලේ එනවා දැන් ඒව තමයි අයියා බාර දුන්නේ කීගත් එක්ක එහෙනම් ඔන්න ඔහම තමයි අපේ වැඩ කටයුතු පිළිවෙලකට වෙනවා. ඉතින් ඔයාලා සමහර අය අහනවා මේ ඔෆිස් එක ගන්න නැද්ද කියලා. ඇත්තටම අපි ඉම්පෝර්ට් කරලා දෙන්නේ පර්සනල් ඉම්පෝර්ට් කරලා දෙන්නේ නේ අයියා. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ වෙනසක් වුණොත් ඒවා අපි කියන. ඉතින් ඔයාලා කැමති නම් අපිට කතා කරන්න අනිවාර්යෙන් විශ්වාසයෙන් වාහනයක් ගෙනල්ලා දෙන්න. අපි ඕන තැනකට ඒ කියන්නේ මාතලේ නුවර කුරුණෑගල අවටන කරලා දෙනවා. අනිත් අය අපිට ට්‍රාන්ස්පෝර්ට් එකට අපිට එහෙම ගාස්තුවක් යනවනේ ඒ ගාස්තුව આવොත් අපි ඒ ටික කරනවා. ඉතින් ඇත්තටම කියන්න ඕන විශ්වාසයෙන් කරන කස්ටමර්ස්ලා තමයි නේද ඔය. ඉතින් අයියා අත්දැකීම් තමයි. ඉතින් අනිවාර්යෙන් දැන් කතා කරන්න අපිට නම්බර් අපි දෙන්නගේ නම්බර් දෙකයි මගේ කොරියාවේ නම්බරෙත් දානවා. ඕනම එකට කතා කරන්න මෙසේජ් කරන්න අපි අනිවාර්යෙන් වැඩේ කරලා දෙනවා ඔයාලා. ගෙන්නලාම දෙනවා. අපි සමුගම වරාය ඉදිරි පිට සිට. වරාය ඉදිරි පිට සිට. ජය වේවා. දැනුත් මේ දෙපැත්තේ තියෙන වාහන වරායෙන් එළියට එනවා අලුතෙන් එළියට එනවා දැන් ඕන් අපේ වාහනේ අපි ක්ලියර් කරගත්තා ක්ලියර් කරගත්ති වෙලාව අපි මෙතන ඉන්නේ පැය භාගයකින් 6ට වගේ තමයි ආවේ
මෙතන වැඩ ටික සිද්ධ වෙන ඔන්න මේ තාම ක්ලියර් වෙන ගමන් තියෙන්නේ මේ හෙල තියෙන්නේ අර අංකල් තාම ඉන්නවා අපිත් එක්ක හිටපු එක්කනේ මේ තියෙන්නේ ඔක්කොම මේ ගත්ත ඒවා කස්ටමර්ලා හෝ සේල් වලින් ඇවිල්ලා යාලා යාඩ් එකට හරි කොහෙට හරි අරන් යනකම් ඔහේ දාලා තියෙනවා මෙන්න මේ ජිප් එක අපි ලිහිව ඉතින් දැන් වෙලාව 6:00යි අප්‍රේල් 28 අපි අප්‍රේල් 26 ආවේ දැන් රෑ 6:00යි අවස අපිට කොහොම හරි පැය 4ක් 5ක් අතර 5ත් 6ත් අතර ගියමුකෝ අපි මග නතර වුණොත් එහෙම වෙලාවල් කියන්නේ ඕ හතයි එහෙම තමයි ඉතින් අපි යන්නයි යන්නේ එන ජය වේවා